අස්තිසෛලපුර ඓතිහාසිකත්වය පිළිබිඹු කරන අපේ එක්තරා ගොඩනැගිල්ලක් තමයි මේ රාජසභා මණ්ඩපය. මම අද කතා කරන්නේ දේශපාලුවන් විසින් විනාශ කරන ලද ජාතික උරුමයක් ගැන. පළවෙනි ගුවනකබා රජුරුව දඹදෙණියේ රාජධානිය පටන් ගන්නකොට දෙවෙනි ගුවනකබා රජුරුව තමයි ඓතිහාසික කුරුණෑගල ඇතුගල්පුරේ රජ කරේ. එතුමන්ලා විසින් ඇතුගල්පුර අභිමානය රැගෙන පරිදි ටවුන් එක අපේ නගරයේ මැද්දේ තිබ්බ මේ අභිමානවත් ගොඩනැගිල්ල අනාගත පරපුරට දායාද කරන්න පුළුවන්. මේ අනාගත පරපුර විසින් පරපුරට සංරක්ෂණය කරන්න ඕන ගොඩනැගිල්ල මේ මොලේ නැති හරක් జాතියක් පාලනයට ඇවිල්ලා උන් අපේ ජාතික දේපල විනාශ කරපු හැටි තමයි මේ බලා ගන්න. මං එතන ඉන්නේ. මේ තියෙන ප්‍රධාන දොරටුව. මේ දොරටුව කතා කරනවා ඇති අපේ ඉතිහාසය ගැන. මේ කණු කතා කරනවා ඇති අපේ ඉතිහාසය ගැන. අපේ කලාකරුවෝ මේවා නිර්මාණය කරේ පුදුම ආශාවකින්. මේවට කතා කරන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් විදියට මේවා කතා කරයි අපේ ඉතිහාසය ගැන. සිංහල ශ්‍රී ලාංකිකෝ මොනතරම් කැපකිරීම කරලාද මේවා නිර්මාණය කරලා තියෙන්නේ. යන්ත්‍ර සූත්‍ර වලින් නෙමෙයි. Tamange ශිල්පී හැකියාවන් මොනතරම් කරලාද මේවා තියෙන්නේ. ඔවුන් මේ කඩලා කිව්වා මේකේ උඩු වල තියෙන්නේ දංකොටු උළු කියලා. නිදහසට කො මොලේ නැති පාලකෝ මේ රටවල් වලට ගෙනල්ලා අපේ ජාතික උරුමයන් නැති කරලා නැති බංගස්ථාන කරලා අපේ අනාගත පරපුරට නැති කරේ මේ අපේ ඉතිහාසය. ඒක නිසා දැන්වත් තේරුම් ගන්න සහෝදරයා. මීට වැඩි එහා කියන්න පුළුවන්. මේ පත් වුණ හැම පාලකයන්ම මේවා කඩාපු, මේවා විනාශ කරපු හැම එකම රැක්කේ කොහොමද දන්නවද? එක මයිල් ගහකට අතක් තිබ්බොත් අපි ඒක බලා ගන්නම් කියලා. එදා එහෙමයි උන් කතා කරේ. මේවා ඇත්තරම මේවා දඬුවම් විඳලා උන් එළියට එන්න පුළුවන්, වන්දි ගෙවන්න පුළුවන්. ආයේ මේ වගේ නිර්මාණයක් ගොඩනගන්න පුළුවන්ද? අපේ ආර්ථිකය කඩා වැටුණත් ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. ආයේ මේ වගේ නිර්මාණයක් ගොඩ ගන්න පුළුවන්ද? මෙව්වා සහගාන අපරාධයකෝ. දැන්වත් තේරුම් ගනින්න. පාලකෙක් හරි තමන් පාලනය කරන්න පුළුවන් නායකයෙක් හරි පත් කරද්දි බුද්ධියක් තියෙන මිනිහෙක් තෝරගනින්න. නිකන් හෙයා ක්‍රීම් ටිකක් දාලා සුදු ෂර්ට් එක දෙපැත්තෙන් පල්ලා අමුතුම සංස්කෘතිය මවාගත්තේ පාදට සංස්කෘතියට අපි අදවත් ආයිබෝවන් කියපල්ලා. මේක ඇත්ත සත්‍ය කතා. මේ මම එතෙන්ටම ඇවිල්ලා කතා කරන්නේ ඒක. මේවා ඇත්තටම හදවතින් එන වේදනාවක්. එහෙනම් සහෝදරයා පැහැදිලි නේද?